කතා කරා. එන ආදරේ මගේ කතා කරා. කොයා? එයා. ඒ කියන්නේ කොහොම ආදරේ? ආස දේවල් ගෙනත් දෙන්න. ඉතින් ආස දේවල් දෙන්න. ඒ අරින්න විදියන්නේ. ඊට පස්සේ කතා කරා. එන්න පුර කතා කරේ. මොනවද ආස දේවල් කියලා කිව්වේ? ඇත්ත කියනවා. ඒතර මට හිතන්න හදාගෙන මාව දෙන්න පුළුවන්. ගෑනු විශ්වාස කරන්න. කපුව පලාගෙන ඒක අස්සට රිංගල උඹට ආදරේ කිව්වත් ගෑනු විශ්වාස කරන්න. උන් තනිකර මාය මුල්ලා උඩින් ගාලා සායන් අපිට පෙන්නුවේ ඔරායන් අපිව මෝහණය කරේ අපේට උස්සා උන්ගේ සාය අපෝ ගෑනු වේදනාය උන්ගේ අමුතු චේතනාය මම යනවා ඕන හුත්තක් උඹ කරගන්න. ඒ මොකද්ද ඇත්තේ ඉතින්? එහෙම පොරොන්දු මොකටද උඩ කැමති වුනේ? එහෙම සම්බන්ධයක් තිබුණේ කතා කරා. එන ආදරේ මගේ කතා කරා. කොයා? එයා. ඒ කියන්නේ කොහොම ආදරේ? ආස දේවල් ගෙනත් දෙන්න. ඉතින් ආස දේවල් දෙන්න. ඒ අරින්න විදියන්නේ. ඊට පස්සේ කතා කරා. එන්න පුර කතා කරේ. මොනවද ආස දේවල් කියලා කිව්වේ? ඇත්ත කියනවා. ඒතර මට හිතන්න හදාගෙන මාව දෙන්න පුළුවන්. ඒ වයි ආයේ කිව්වා. ඊට පස්සේ වරණයා හිත ගියා. හිත ගියේ නෑ. එහෙනම් කතා කරා විතරයි ඒව ගෙනත් දෙන්න. ඉතින් ඒකට තමයි බා යාළු වෙනවා කියන්නේ. යාළුවනේ. මේක හිතන්න තිබා මම මුත්තේ කතා කරොත් ඉතින් මට කණ්ඩායි ෆ්‍රෙන්ඩ් ක්‍රීම් ටිකක් හම්බෙයි. එහෙම කියලා මේ හිතන්නද? දැන් ඌ යාළු වෙන පැත්තට වත් එක ආවද? එනට වත් එක යාළු වෙන්න ආවනේ. තව මොනවද කිව්වේ? ඒකට තමයි බා යාළු වෙනවා කියන්නේ. ඊට පස්සේ කතා කරා. ඇයි වා කෝල් කරේ? ඇයි ඉතින් මට හොරෙන් කෝල් කරේ? ඊට පස්සේ ඌ මොකයි කිව්වේ? ඩොක්ටර් කිව්වේ ඇත්තම කියලා දාන්න නංගි. ඔව් ඇත්ත. ඒතර මට හිත හදාගෙන හමාවක් දෙන්න පුළුවන්. කතා කරන්න ගියේ නෑ. ඒ මට යා මුලදී තමයි ඒ කන විදින්නේ. ඒතකොට තමයි එන්නේ. මම ඊට පස්සේ වාඩි කියලා නේ. ඒතකොට ඇත්ත